දෛශිකයකින් දෛශිකයක් අඩු කිරීම. දෛශිකයකින් දෛශිකයක් අඩු කිරීම. දෛශිකයකින් දෛශිකයක් අඩු කිරීම. එයාගන්න දෛශික පාඩමේ වැදගත්කම් මං කිව්ව ළමයි යාන්ත්‍ර විද්‍යාව පටන් ගත්තාම දෛශික නැතුවම බෑ. ආරම්භක දවස්වල ළමයින්ට මං කිව්වා ළමයි උසස් පෙළදී ලැබෙයි කියලා හිතන ප්‍රතිඵල සහ ඇත්තටම ලැබෙන ප්‍රතිඵල මොනවාද කියලානේ. S එකක් බලාගෙන වැඩ කළොත් අනිවාර්යෙන් ෆේල් වෙනවා කිව්වා. C එකක් බලාගෙන වැඩ කළොත් අනිවාර්යෙන් ෆේල් වෙනවා කියලා කිව්වා. කරුමෙට තමයි S එන්නේ කියලා කිව්වා. B එකක් බලාගෙන වැඩ කළොත් එන්නේ S එකක් කියලා කිව්වා. කරුමෙට තමයි C එන්නේ කිව්වා. A එකක් බලාගෙන වැඩ කළොත් අනිවාර්යෙන් එන්නේ C එකක් කියලා කිව්වා. කරුමෙට තමයි B එන්නේ කියලා කිව්වා. ළමයි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල සහ උසස් පෙළදී ලැබෙන ප්‍රතිඵල මේවයි කියලා මං කිව්වා. මම ඒකක් ගන්න හැටි කිව්වා. ඒකක් ගන්න ඕන නම් පේපර් එකේ තියෙන ලකුණු 100ට චැලෙන්ජ් කරන්න ඕනේ. වෙන විසඳුමක් නැහැ. පේපර් එකේ තියෙන ලකුණු 100ට අභියෝග නොකරන කිසිවෙකුටත් ඒ සාමාර්ථයෙන් නැහැ. පේපර් එකේ තියෙන ලකුණු 100ට අභියෝග කරන්න නම් වැඩ 4ක් කම්ප්ලීට් වෙන්න ඕනි කියලා කිව්වා. ඔයගොල්ලෝ මොන ලෝකේ පන්ති ගියත් මේ මං කියන වැඩ 4 කම්ප්ලීට් කරගන්න නැතුව ලකුණු 100ට චැලෙන්ජ් කරන්න බෑ. ලකුණු 100ට චැලෙන්ජ් කරන්න බැරුව ඒ සාමාර්ථ ගන්න බෑ. මේකේ වෙන සූත්‍ර මොකුත් නැහැ. හරි? අර මීල සූත්‍ර වගේ මේකේ නැහැ. මෙච්චරයි තියෙන්නේ. වැඩ 4ක් කරන්න තියෙනවා. 1 ෆිසික්ස් වල තියෙනවා ඒකක 11ක්. ඒ ඒකක 11 අස්සක් මුල්ලක් නැර සියලුම විෂය කරුණු මනවින් හදාරලා තියෙන්න ඕනි. කෑලි අතාරින්න බෑ. මට මෙන්න මේ කොට සමාරුයි මම ඒක නැතුව එක්සෑම් එකට යන්නේ. එම් බෑ. ඒකක 11 තියෙන සියලුම දේවල් මනවින් හදාරලා තියෙන්න ඕනි. ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණ තියෙනවා 38ක් 42ක් තිබුණා දැන් 4ක් අයින් කළා ඒවට තාම අලුත් ප්‍රැක්ටිකල්ස් දාලා නැහැ. දැනට ඔයගොල්ලෝ ඉගෙන ගන්න විෂය නිර්දේශය තියෙනවා ප්‍රැක්ටිකල්ස් 38ක්. මේ ප්‍රැක්ටිකල්ස් 38 නැවතත් ඒවෙන් විභාගෙදී අහන්න පුළුවන් ඕනම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් වෙන විදිහට මේවා ගැන ඉගෙනගෙන තියෙන්න ඕනේ. මේ ප්‍රැක්ටිකල්ස් හරියටම කවර් කරගෙන තියෙන ඕනේ එකක්වත් අඩු වෙන්න බෑ. ළමයින්ට මම කිව්වා මම ප්‍රැක්ටිකල් ටියුට් එක දෙන්නේ අංකෙත් එක්ක. දැන් අද පන්ති ගාස්තු ගෙවපු දරුවන්ට ආයතනයට ඇවිල්ලා ටියුට් ලැබිලා ඇති. සාමාන්‍ය ටියුට් දෙන්නේ ළමයි පන්ති ගාස්තු ගෙවන අවස්ථාවේදී. එතකොට පළවෙනි ප්‍රැක්ටිකල් ටියුට් දෙකේ ඒගොල්ලෝ දකින්න ඇති 1 2 කියන අංක තියෙනවා. දරෝගලට බලන්න පුළුවන් අංක 38 එනවද කියලා. ඕඩර් එක නේ කැඩෙන්න බෑනේ. ප්‍රැක්ටිකල් ටියුට් 38ක් එන්නේ නැහැ. හරි? සමහර උපකරණ වලින් ප්‍රැක්ටිකල්ස් දෙක ගානේ තියෙනවා. ධ්වනිමානය කියන උපකරණයෙන් ප්‍රැක්ටිකල්ස් දෙකක් තියෙනවා. විභවමානය කියන උපකරණයෙන් ප්‍රැක්ටිකල්ස් දෙකක් තියෙනවා. වර්ණාවලිමානය කියන උපකරණයෙන් ප්‍රැක්ටිකල්ස් දෙකක් තියෙනවා. ඒතර ඒවා එක ටියුට් එකක එන්නේ ප්‍රැක්ටිකල්ස් දෙකම. එසා ප්‍රැක්ටිකල් ටියුට්ස් 38ක් සෙට් වෙන්නේ. ඊට වඩා
අඩු ගාණක් සෙට් වෙන්නේ. ප්‍රැක්ටිකල්ස් ටික හැබැයි අංක වලින් එන්නේ. ප්‍රැක්ටිකල්ස් ටික හරියටම කම්ප්ලීට් කරගෙන තියෙන්න ඕන. අඩුම තරමින් අවුරුදු 25ක පාස් පේපර්ස් හරියට කරලා තියෙන්න ඕනේ. හරියට කියන්නේ නිකන් මේ විවරණ පොත් කියවන එක නෙමෙයි. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සඳහා ලියවිච්ච විවරණ පොත් තියෙනවා. ගොඩක් ඒවා තියෙනවා. ජනප්‍රියම පොත් සෙට් එක රෝසසගේ මේ නම අහලා ඇති මේ වෙනකොට මහාචාර්ය රෝසස සර්ගේ උසස් පෙළ භෞතික විද්‍යා මේ ප්‍රශ්න පත්‍ර විවරණ පොත් සෙට් එකක් තියෙනවා. ගොඩක් දරුවෝ ඒක පාවිච්චි කරනවා. පාවිච්චි කරන එක හොඳයි. දැනට මේවා මේ මිලදී ගන්න යන්න එපා ඔයගොල්ලෝ. හරි? මං කියන්නම් ගන්න ඕන නම් මං ඒවා කියන්නම් ඉදිරියේදී. හැබැයි මේ පොත් සෙට් එකේ හිමිකාරයෙක් වෙනවා කියන්නේ පාස් පේපර්ස් ටික කෙරුණා කියන එක නෙමෙයි. හරි? පොත් සෙට් එකේ හිමිකාරයෙක් වෙනවා කියලා කියන්නේ පාස් පේපර්ස් ටික කෙරුණා කියන එක නෙමෙයි. මේ පොත් ටික කියවුවා කියන්නේ පාස් පේපර්ස් ටික කළා කියන එක නෙමෙයි. ප්‍රශ්නේ උත්තරේ කියවල වැඩක් නැහැ. පේපර්ස් තනියෙන් කරන්න ඕනි. තනියෙන් කරලා වැඩි අවබෝධය සඳහා මිරෝසසගේ විවරණ පොත් කියවට කමක් නැහැ. හැබැයි ඕගොල්ලෝ නිකන් ප්‍රශ්නේ උත්තරේ කියවනවා නම් කිසි තේරුමක් නැහැ. ඒකෙන් පේපර්ස් කළා වෙන්නේ නැහැ. පාස් පේපර්ස් කළා වෙන්නේ නැහැ. අඩුම තරමින් අවුරුදු 25ක පාස් පේපර්ස් කරලා තියෙන්න ඕනි. ඊළඟට හොඳ මොඩල් පේපර්ස් සෙට් එකක් කරලා තියෙන්න ඕනි. ඔය පේපර්ස් ටිකේ තියෙන ප්‍රශ්න ආය අහන්නේ නැහනේ. හරි? ඒ වගේ වහනවා. ඒ වම යහන්නේ. ඒතකොට හොඳ මොඩල් පේපර්ස් සෙට් එකක්. ආදර්ශ ප්‍රශ්න පත්‍ර සෙට් එකක් කරලා තියෙනවා. හොඳ. මේකට සීනි බෝල ප්‍රශ්න නෙමෙයි. සාමාන්‍යයෙන් මම මගේ පේපර් ක්ලාස් එකේදී A level පේපර් එකට වඩා ටිකක් පේපර් එක අමාරු කරනවා. A level අර දැන් මේ දෙන මාන ප්‍රශ්න වලින් ඒව තක්සේරු කරන්න යන්න එපා ඈ. A level පේපර් එකට වඩා මම පේපර් එක ටිකක් අමාරු කරනවා. එහෙම අමාරු පේපර්ස් වලට පුරුදු වුණොත් තමයි A level පේපර් එක සාර්ථක කරගන්න පුළුවන්. එතකොට මොඩල් පේපර්ස් කරනකොට A level පේපර් එකක තියෙන ස්ටෑන්ඩඩ් එකට අඩුවෙන් ඕගොල්ලෝ හිටියොත් ඊට යටින් හිටියොත් එක්සෑම් එකේදී ඔයගලන්ට පේපර් එකට ඔරොත්තු දෙන්න බෑ. ඒතර මගේ ක්‍රමය තමයි මම පොඩක් ඔයගලන් උඩට ගන්නවා ඊට. ටිකක් අමාරු ප්‍රශ්න පත්‍ර කරන්නේ. A level ස්ටෑන්ඩඩ් එකට වඩා පොඩක් අමාරු ඒවා. ඒ හරහා A level ප්‍රශ්න පත්‍රය යම් ප්‍රමාණයකට ලේසි කරගන්න තමයි අපි මහන්සි වෙන්නේ. හොඳ මොඩල් පේපර් සෙට් එකක් කරන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් පේපර් ක්ලාස් එකේ ළමයින්ට පොරොන්දු වෙනවා අඩුම තරමින් මොඩල් පේපර්ස් 40ක් කරනවා කියලා. දැන් 2022 ඒ කියන්නේ මේ පාර එක්සෑම් එකට යන්න ඉන්න ළමයින්ට මේ වෙනකොට පේපර්ස් 40 කළා ඉවරයි. ඒගොල්ලන්ගේ එක්සෑම් කල් ගියානේ. දැන් ඔන්න පොඩක් බෝනස් පේපර්ස් ඒගොල්ලන්ට කරන්නේ. හරි. මොඩල් පේපර්ස් සාමාන්‍යයෙන් පේපර් ක්ලාස් එක අපි පොරොන්දු වෙන්නේ 40ක්. ඉතින් මේ 40 කියන එක ළමයි තේරුම් ගන්න ඕගොල්ලන්ගේ සම්පූර්ණ උසස් පෙළ පාසල් ජීවිතයේදී මම කලිනුත් ඔක හැදුවා ගන්න. ඔයගොල්ලෝ මූණ දෙන ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවට වඩා 3 ගුණයකටත් වැඩි. දැන් ඔයගොල්ලෝ අවුරුදු 2ක් වගේනේ නේ උසස් පෙළ පන්ති වල ඉන්නේ. එක්සෑම් තියෙන කාලේ අවුරුදු 2කමාරක් සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් අවුරුදු 2ක් වගේ තමයි විභාග සෙට් වෙන්නේ. ඒතර අවුරුද්දකට තියෙනවනේ විභාග 3ක්. ඒතර විභාග සේරම 6ක් කරනවා. හරියට ඉස්කෝලේ තිබිලා වැඩ කරුණා කියලා හිතන්නකෝ. එතකොට විභාග 6ක් කරනවා. එතකොට MCQ පේපර් එකයි essay පේපර් එකයි අපි පේපර්ස් දෙකක් විදිහට ගන්න. එතකොට පේපර්ස් 12ක් කරනවානේ. ඒ විභාග 6යි පේපර්ස් 12යි. එතකොට පේපර් ක්ලාස් එක අපි පේපර්ස් කීයක් කරනවද? 40ක්. මං කිව්වේ කී ගුණයටත් වඩා වැඩි කියලාද? හරිනේ ගන්නනේ. අතන 12යි මෙතන 40ක් කියනවා. අඩුම තරමින් 40ක් අපේ ටාගට් එක. ඊට වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ වැඩ ටික සම්පූර්ණ කර නොගෙන කිසිම ළමයෙකුට මේ ලකුණු 100ට චැලෙන්ජ් කරන්න බෑ.
ලකුණු 100ට චැලෙන්ජ් කරන්න බැයි නම් ඒ එන්නේ නැහැ. ඒ කියලා හිතුවට ඒ එන්නේ නැහැ. ඒ ගන්න ඕන නම් මේ ටික කරන්නම වෙනවා. එතකොට හොඳට අහගන්න මේක. ඒකක 11 ආවරණය කිරීමත් ප්‍රැක්ටිකල්ස් ටිකත් මේ තියරි ක්ලාස් එකේදී කරනවා. අවුරුදු 25කට ආසන්න ප්‍රශ්න පත්‍ර පහුගිය ප්‍රශ්න පත්‍ර කරන්නේ කොහොමද? මම මේකට වෙනම වැඩසටහනක් හදලා තියෙනවා. MCQ ප්‍රශ්න කරන්නේ මෙහෙමයි, ව්‍යුහගත රචනා ප්‍රශ්න කරන්නේ මෙහෙමයි, රචනා ප්‍රශ්න කරන්නේ මෙහෙමයි කියලා. ව්‍යුහගත රචනා ප්‍රශ්න ප්‍රැක්ටිකල් ටියුට්ස් වලටම දානවා. ව්‍යුහගත රචනා ප්‍රශ්න දානවා ප්‍රැක්ටිකල් ටියුට්ස් වලට. ඒ හරහා තමයි අර පාස් පේපර්ස් වල තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න කවර් වෙන්නේ. ඊළඟට බහුවර්ණ ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්න ආවරණය කරන වැඩසටහනක් යනවා අපේ පන්තියේ රිවිෂන් පේපර්ස් කියලා. ඒ රිවිෂන් පේපර්ස් වලට මම දානවා 1991 ඉඳලා MCQ. 91 ඉඳලා. 91 2001 2011 2021 දැන් 30යි. ඔගොල්ලෝ 23 24නේ. ඒතර 22 23 පේපර්ස් උත් එනවා. ඒතර MCQ පේපර්ස් අවුරුදු 33ක් 34ක් විතර ඔයගලන්ට කවර් වෙනවා. රිවිෂන් පේපර්ස් කියලා වැඩසටහනක් යනවා. ඒකේ කෙරෙන්නේ ඒ විෂය කොටස් ඉවර වෙනකොට මම ඒවට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න ටික දෙනවා ඔයගලන්ට. දැන් අගෝස්තු මාසේ ටියුට් සෙට් එක යටතේ පළවෙනි ඒකකයට අදාළ රිවිෂන් පේපර්ස් දෙකක් මන් දීලා තියෙනවා. මම නියම කරනකම් කිසිම ළමයෙක් ඒව කරන්න යන්න එපා. ඒවැ දෛශික ප්‍රශ්නත් තියෙනවා. තාම අපි දෛශික ඉවර නැහැනේ. හරි? අර අගෝස්තු මාසයේටමනේ ඔයගලන්ට ටියුට් දෙන්නේ. එතකොට අගෝස්තු මාසේ තව පොඩක් ඉස්සරහට යනකොට අපි දෛශික ඉවර වෙනවා. එතකොට මම නියම කරනවා රිවිෂන් පේපර්ස් මේ රිවිෂන් පේපර් එක මේ සතියේ කරන්න. මේ රිවිෂන් පේපර් එක මේ සතියේ කරන්න. ඒ රිවිෂන් පේපර්ස් වල වෙනම විවරණයක් ළමයින්ට දෙනවා. පිළිතුරු සහිත විවරණයක්. මේවා හදලා තියෙන්නේ මෙහෙමයි කියලා විවරණයක්. ඒ හරහා තමයි රිවිෂන් පේපර්ස් අපි අවුරුදු 25 නෙමෙයි එතන අවුරුදු 30කටත් එහා අපි මේ MCQ ප්‍රශ්න පාස් පේපර්ස් වල MCQ ප්‍රශ්න කවර් කරනවා. ඊළඟට එසේ ප්‍රශ්න රචනා ප්‍රශ්න වෙනම රචනා ප්‍රශ්න පොත් 10ක් දෙනවා. පළවෙනි ඒකකෙන් රචනා ප්‍රශ්න එන්නේ නැහැ. ඊළඟ ඒකක 10ෙන්ම රචනා ප්‍රශ්න එනවා. ඒ ඒකක 10ට රචනා ප්‍රශ්න පොත් 10ක් දෙනවා. ඒවත් මම නියම කරනවා. තාම යාන්ත්‍ර විද්‍යාවේ අපි පටන් ගත්තේවත් නැහැ නේ. එතකොට පේපර්ස් පොත් දීලා වැඩක් නැහැ. හරි. යාන්ත්‍ර විද්‍යාවේ පේපර්ස් පොත ඔයගලන්ට දෙන්නේ තව මාස ගාණක් ගියාම. මොකද යාන්ත්‍ර විද්‍යාවේ සෑහෙන කොටස් ප්‍රමාණයක් කරන්න ඕනි විභාග ප්‍රශ්නයක් කරන්න. රචනා ප්‍රශ්නයක්. ඉතින් මම සුදුසු කාලයක දෙන්නම්. හරි. ඒ දීලා මම සතියෙන් සතිය නියම කරනවා මේ සතියේ මෙන්න මේ රචනා ප්‍රශ්න කීපය කරන්න ඕනි කියලා. ඒ රචනා ප්‍රශ්න පොත් දෙන්නේ ඒ පොතේම උත්තර ලියන්න ඉඩ තියලා. පිටිපස්සේ කම්ප්ලීට් මාකින් ස්කීම් එක තියෙනවා ලකුණු බෙදලා තියෙන විදිහ. එතකොට මේ රචනා ප්‍රශ්න පොත් සෙට් එක හරහා තමයි පහුගිය රචනා ප්‍රශ්න පත්‍ර අපි ඒ ප්‍රශ්න පත්‍ර ගැටළු ආවරණය කරන්නේ. ඔන්න අර අවුරුදු 25ක විතර පාස් පේපර්ස් කරන වැඩසටහන අපේ පන්තියේ. MCQ වලට යනවා රිවිෂන් පේපර්ස්, ව්‍යුහගත රචනා ප්‍රශ්න ප්‍රැක්ටිකල් ටියුට්ස් යටතේ කරනවා. රචනා ප්‍රශ්න වෙනම රචනා ප්‍රශ්න පොත් 10කින් කරනවා. ලොකු පොත් ඒවා මොකද පේපර් මේ පොතේම තමයි උත්තර ලියන්න ඉඩ තියලා තියෙන්නේ.
ඊළඟට මොඩල් පේපර්ස් සාකච්ඡා කරන්නේ පේපර් ක්ලාසස් වල. මේ සේරම අපිට එක පන්තියක් ඇතුලේ කරන්න බෑ කියන එක ළමයිකට තේරෙන්න ඕනේ. සිහි බුද්ධිය තියෙනවා නම්. ඒතර මොඩල් පේපර්ස් කරන්නේ වෙනම පේපර් ක්ලාසස් වල. විභාගයට අවුරුද්දක් මෙහයින් තියද්දී මම පේපර් ක්ලාසස් පටන් ගන්නවා. ඒ පේපර් ක්ලාසස් අර දුර පළාත්වල ළමයි දැන් පන්තිවල ඉන්න නිසා ඔන්ලයින් ක්‍රමයටත් ඒ කියන්නේ දැන් මේ වෙලාවේ අපි මේ ක්ලාස් එක ඔන්ලයින් ලයිව් ක්ලාස් එකක් විදිහට විකාශනය කරනවානේ. ඒතර පේපර් ක්ලාසුත් ඒ විදිහටම යනවා. ඒ පේපර්ස් කරන්න පිටින් සම්බන්ධ වෙන දරුවන්ටත් අවස්ථාවක් තියෙනවා. ෆිසිකල් ක්ලාස් එකට ඇවිල්ලා කරන්නත් පුළුවන්. ඒව කරන්න හැටි මම පස්සේ කියන්නම්. හරි? විභාගයට අවුරුද්දක් මෙහයින් තීදි තමයි පේපර් ක්ලාස් එක පටන් ගන්නේ. එක එක ගුරුවරුන්ගේ එක එක වැඩසටහන් තියෙනවානේ. මගේ වැඩසටහන මම මේ කියන්නේ. මොකද මම විශ්වාස කරන විදිහට තමයි මේක තමයි A level exam එකේ පේපර් එකත් එක්ක හැප්පෙන්න අපි ගාව තියෙන හොඳම වෙපන් එක. මේකෙන් තමයි මේව මට්ටු කරන්න තියෙන්නේ. මේක කල් තියා පාවිච්චි කරන්න බෑ. සැර බහිනවා එතකොට මේකේ. මේක හරීම නැකතට තමයි පත්තු කරන්න ඕනේ. ඒ නැකත මන් දන්නවා අවුරුදු ගාණක් උගන්නලා. ඒස කලබල වෙන්න එපා ඔයගොල්ලෝ. දැන් මාව විශ්වාස කරලා මේ පන්තිට ඇවිල්ලා තියෙනවනේ නේ. දැන් කලබල වෙන්න එපා. දැන් අහවල් සර් අන්න පේපර් ක්ලාස් පටන් අරන්. ඇයි අපේ සර් පටන් ගන්න නැද්ද? හරි? ඒ මන්ට අමතක වෙලා නෙමෙයි. මේක තමයි පේපර් එකත් එක්ක හැප්පෙන්න අපි ගාව තියෙන බලගතුම ආයුධය. මේක කලින් පත්තු කරලා සැර බාල කරන්නේ නෑ මම. මේක නියම වෙලාවේදී එළියට දාන්න. ඔයගොල්ලෝ බය නැතුව ඉන්න. ඔයගොල්ලෝ මගේ ගෝලයෝනේ. බය නැතුව ඉන්න. මෙන්න මේ වැඩ ටික හරියට කම්ප්ලීට් කරගත්තොත් ලකුණු 100ට චැලෙන්ජ් කරන්න පුළුවන්. එතකොට මෙඩිසින් ඉන්ජිනියරින් යන එක නැති. හැබැයි මහන්සි වෙන්න තියෙනවා. ගොඩාක් මහන්සි වෙන්න තියෙනවා. අපි නිවැරදි මඟ පෙන්වීමක් කරනවා. ලස්සන වැඩසටහනක් හදලා. ඕගොල්ලෝ තමයි හැබැයි මේකේ ප්‍රතිලාභ ලබන පිරිස. අපි වැඩසටහනක් දියත් කළාට වැඩක් නැහැ. ඕගොල්ලෝ මේ වැඩසටහන තුල ක්‍රියාකාරී සමාජිකයෙක් නොවෙනවා නම් ඒ වැඩසටහන තුල ක්‍රියාකාරී සමාජිකයෙකුට විතරමයි මේකේ ප්‍රතිලාභ ගන්න පුළුවන්. නිකං සමාජිකයෙක් වුණාට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒස අපි මහන්සි වෙලා වැඩ කරමු. පහුගිය මාස දෙකේ මගේ පන්තියත් එක්ක වැඩ කරපු දරුවෝ දන්නවා අපි වැඩ කරන පිළිවෙල. ඉතින් තව ඉස්සරහට තව දේවල් පන්තියට අපිට එකතු කරගන්න තියෙනවා. අර මම ඔය කතාව කිව්වේ මේ අගෝස්තු මාසේ ටියුට් සෙට් එක ඇතුලේ මොකක්ද අර රිවිෂන් පේපර්ස් දෙකක් කියලා ඇවිල්ලා තියෙන කියලා සමහර ළමයි බලයිනේ. හරි? මම නියම කරනකම් ඒව කරන්න යන්න එපා. මං කිව්වහමයි ඒක කරන්නේ. හරි? බලන්නවත් ඕනේ නැහැ. මොනවද දන්නේ නැහැ තියෙන්නේ පේපර්ස් වල අහලා. එම් බලන්න යන්න එපා. මං කිව්වහම කරන්න. ඒවා පේපර්ස් විදියට කරන්න. ඒවා ටයිම් ටාගට් දාලා තියෙනවා. මේ වෙලාව ඇතුලේ කරන්න කියලා. මේක පුහුණුවක්. පේපර් ක්ලාස් එකේදී අපි වෙනම ඕගොල්ලන්ව පේපර්ස් වලට පුහුණු කරනවා. නමුත් මේ රිවිෂන් පේපර්ස් හරහත් ඕගොල්ලෝ වෙලාවට පේපර්ස් කරන්න ප්‍රශ්න කරන්න පුරුදු වෙන්න තියෙනවා. ඒක නිසා නිකන් අර කුතුහලයේ සඳහා ඒවා බලන්න යන්න එපා. මං කිව්වහම පේපර් එක කරන්න. දෛශිකයකින් දෛශිකයක් අඩු කිරීම. දැන් හොඳ කල්පනාවෙන් අහගන්න. හොඳ කල්පනාවෙන් අහගන්න. මෙන්න ඒ දෛශිකය මෙන්න B දෛශිකය. මට A දෛශිකයෙන් B දෛශිකය අඩු කරන්න ඕනි කියලා හිතන්න. ඇත්තටම ළමයි දෛශික අඩු කිරීම කියලා එකක් නෑ වෙනම. මේක අපි ලියනවා මෙහෙම. A ධන ඍණ B.
වැරද්දක් නැහැනේ. මට මේක ලියද හැකි ඒ ධන ඍණ B. ආගෙන් දෛශික අඩු කිරීම කියලා එකක් නැහැ. අඩු කිරීමත් මොකකට හරවගෙන තියෙනවද අපි එකතු කිරීමකට. එකතු කරනවා කියන්නේ නිතරම මොකක් හොයන එකටද? සම්ප්‍රයුක්තය සෙවීම. දෛශිකවල ළමයි එකතු කරනවා කියනකොටම ටගල ක්ලික් වෙන්න ඕනේ. සම්ප්‍රයුක්තය හොයන්නේ. එකතු කරනවා කියන්නේ සම්ප්‍රයුක්තය දෛශිකවල. දෛශික අඩු කිරීම කියලා දෙයක් නැහැ. ඒගෙන් බීව අඩු කරන්න ඕන නම් මම මොකක්ද ඒ වෙනුවට කරන්නේ? ඒට එකතු කරනවා කාවද? ඍණ බීව. ඒට එකතු කරනවා ඍණ බීව. දෛශික දෙකක් එකතු කරන්න අපි ගාව තියෙන ප්‍රධාන නීතිය මොකක්ද? ත්‍රිකෝණ නියමය. ත්‍රිකෝණ නියමයට අනුව අපි බලමු මේ දෙන්න එකතු කරන්න හැටි. දැන් මොකද්ද ත්‍රිකෝණ නියමයෙන් කියන්නේ? ඔබට එකතු කළ යුතු දෛශික දෙක ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත්ත පාද දෙකකින් නිරූපණය කරන්න. එතකොට තුන්වෙනි පාදයෙන් සම්ප්‍රයුක්තය පෙන්නනවා. ආයක කළ බලමු. දැන් මට එකතු කරන්න ඕනේ A සහ ඍණ B. මම ත්‍රිකෝණ නීතිය දාන්නේ. හිතන්න මම ඉස්සෙල්ලා A වැන්ද කියලා. පටන් ගත්තේ මෙතනින්. ඇදලා ඉවරුනේ මෙතනින්. දැන් මෙයා ඉවර වෙච්ච තැනින් පටන් අරන් මෙයාට එකතු කරන කෙනා වඳින්න ඕනි. කාවද ඒට මට එකතු කරන්න දැන් තියෙන්නේ? ඍණ බීව. මේ කවුද මේ? මේ B. මේ B. මට කියනකොට මම ඍණ B ගැන අදහසක්. මෙයාම තමයි ඊතලේ විතරක් ප්‍රතිවිරුද්ධ කරනවා. ප්‍රතිවිරුද්ධ කරනවා. මං හරිද බලන්න. මං ඍණ B යන්දා. අර B මෙහාටනේ. ඍණ B යන්න. මෙන්න ඒක ඉවර වෙච්ච තැනින් යාට එකතු කරන ඍණ B. මෙන්න මං ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත්ත පාද දෙකකින් එකතු කරන දෛශික දෙක පෙන්නුවා. තුන්වෙනි පාදයෙන් සම්ප්‍රයුක්තය පෙන්නන්නේ. අඳින්න පටන් ගත්තේ මෙතනින්. ඇඳලා ඉවරුනේ මෙතනින්. සම්ප්‍රයුක්තේ නිතරම තියෙන්නේ කොහෙන්ද කොහෙටද? පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙච්ච තැනට. දැන් කියන්නේ මේ කාගේ සම්ප්‍රයුක්තයේද? A ගේ ඍණ B ගේ. මේ A ගේ ඍණ B ගේ. ඒ කියන්නේ මොකක්ද ඉතින්? A ඍණ B. දෛශික අඩු කරනවා කියලා අලුත් දෙයක් නැහැ. දෛශික අඩු කිරීමේදී කරන්නේත් ඒක එකතු කිරීමකට පෙරලා ගන්න එක. මාතෘකාව දෛශිකයකින් දෛශිකයක් අඩු කිරීම මේ රූපයන් දින්ටක් ගන්න. දැන් වැඩ කරනකොට ඔයගොල්ලෝ මට සහයෝගය දෙන්න ඕනේ ටටක් ගාලා ඇඳලා ඉක්මනට නෝට් ලියලා හරි? ඊටු ටික මම බලා ගන්නවා. A සහ B. right මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. A ඍණ B සෙවිය යුතුයයි සිතමු. A ඍණ B සෙවිය යුතුයයි සිතමු. දැන් මේ පිළිය ලියන්න. A ඍණ B සමානයි A ධන ඍණ B. මේ ධන කියන්නේ සම්ප්‍රයුක්තය කියලා මතක කරගන්න. right මෙහෙම ලියන්න. මින් පෙනී යන්නේ දෛශිකයකින් දෛශිකයක් අඩු කිරීමේදී මින් පෙනී යන්නේ දෛශිකයකින් දෛශිකයක් අඩු කිරීමේදී අඩු කළ යුතු දෛශිකයේ
අභිදිශාව ප්‍රතිවිරුද්ධ කර අවධානයෙන් ලියන්න. අඩු කළ යුතු දෛශිකයේ අභිදිශාව ප්‍රතිවිරුද්ධ කර එය අනෙකට එකතු කළ යුතු බවයි. එය අනෙකට එකතු කළ යුතු බවයි. මෙම එකතු කිරීම සඳහාද අපට ත්‍රිකෝණ නියමය යොදා ගත හැකිය. වෙගෙන් ලියන්න ඕනි. මෙම එකතු කිරීම සඳහාද අපට ත්‍රිකෝණ නියමය යොදා ගත හැකිය. දැන් නිකම් මේ රූපය පිටපත් කරන්න එපා. හරි? ඉස්සෙල්ලා ඒ වඳිනවා. ඊළඟට යාට ඍණ බීව එකතු කරන්න ඕනේ. ඒව තේරුම් අරගෙන රූපේ ගොඩනගන්න. කෙටි සටහන් පොත්වල නම් දැනට ළමයි මේ ඉංග්‍රීසි මීඩියම් පොත් නැහැ. අපි ඉංග්‍රීසි මීඩියම් දරුවන්ට ඉංග්‍රීසි මීඩියම් ටියුට්ස් දෙනවා පන්තියේ. තමයි කෙටි සටහන් පොත් මාලාව ඉංග්‍රීසි මීඩියම් පොත්වලට හරවන වැඩක් දැනට මම පටන් අරන් තියෙනවා. හැබැයි ඒක මගට තියෙන කාර්යබහුල බවත් එක්ක පොඩ්ඩක් හිමින් කෙරෙන්නේ. දැනට කෙටි සටහන් පොත් තියෙන්නේ සිංහල මීඩියම් විතරයි. හරි නේද? මහ දෙයක් නැහැ නේ මේකේ. right. ලියන මාතෘකාව අභිශුන්‍ය දෛශිකය. අභිශුන්‍ය දෛශිකය. අභිශුන්‍ය දෛශිකය. right. මේ බලන්න. ශුන්‍යයි. ඒ කියන්නේ හිස්. ඒතර අභි කියන්නේ අභ්‍යන්තරය නැත්නම් ඇතුළාන්තය කියන එක. ඇතුළ හිස්. ඒතර ඇතුළ හිස් දෛශිකයක්. මේ අභිශුන්‍ය දෛශිකයක් කියන්නේ ළමයි විශාලත්වය ශුන්‍ය වෙච්ච දෛශිකයක්. නල් වෙක්ටර් කියලා කියනවා. විශාලත්වය ශුන්‍ය වෙච්ච දෛශිකයක්. දැන් එහෙම කිව්වම නිකන් පොඩි කුතුහලයක් නේ. ඉතින් විශාලත්වය බිඳු වුණාට පස්සේ ආයි මොකක්ද ඒකේ තියෙන්නේ? කාරණේ මේකයි. මේක පොඩි මේ සංකල්පයක්. ළමයි දන්නවා දෛශිකයකට දෛශිකයක් එකතු කළාම ලැබෙන්නේ ඒ වර්ගයේම දෛශිකයක් නේ. දැන් ප්‍රවේගයකට ප්‍රවේගයක් එකතු කරන්න පුළුවන්. එකතු කළාම තව ප්‍රවේගයක් ලැබෙන්නේ. බලයකට බලයක් එකතු කරන්න පුළුවන්. තව බලයක් ලැබෙන්නේ. ඒ අඩු කිරීමේදීත් එහෙමනේ. දෛශිකයකින් දෛශිකයක් අඩු කළාම අපි දන්නවා දෛශිකයක් ලැබෙන්නේ. දෛශිකයකට දෛශිකයක් එකතු කළාම දෛශිකයක් ලැබෙන්නේ. දෛශිකයකින් දෛශිකයක් අඩු කළාම දෛශිකයක් ලැබෙන්නේ. කිසියම් දෛශිකයකින් එම දෛශිකයම අඩු කළොත් මොකද වෙන්නේ? හිතලා බලන්න. ඒකෙන් ඒකම අඩු කළාම ඉතින් මොකුත් නැහැනේ. හැබැයි දෛශිකයකින් දෛශිකයක් අඩු කළාම මොකක් ලැබෙන්න ඕනි කියලා නීතියක් තියනවද? දෛශිකයක්. ඒතර දෛශිකයකින් එම දෛශිකයම අඩු කළාම එන්නේ බිඳුව. හැබැයි දැන් මේ බිඳුව සලකන්න වෙන්නේ මොකක් වගේද අපිට? මොකක් වගේද සලකන්න වෙන්නේ? දෛශිකයක් විදියට. මෙන්න සංකල්පය.
අභිශුන්‍ය දෛශිකය. ඒක මතයක් ළමයි. ඇතුළ හිස් වුණාට පස්සේ ඉතින් ඔතන කවුරුත් නැහැනේ කියලා ඔයගලන්ට හිතුණට ඒකේ වැරද්දක් නැහැ. ඇත්තටම කවුරුත් නැහැ. නමුත් අර ගණිතමය වශයෙන් මේවා ගලපන්න එපා අපි. දෛශිකයකින් දෛශිකයක් අඩු වුණාම දෛශිකයක් එන්න ඕනේ. ඒතර කිසියම් දෛශිකයකින් එම දෛශිකයම අඩු කළාම එහෙමනම් අපි දන්නවා බිඳුවයි. හැබැයි අර එන්න ඕනි දෛශිකයක් නිසා අපි යට නමක් හදාගෙන තියෙනවා මොන දෛශිකය කියලාද? අභිශුන්‍ය දෛශිකය. අභිශුන්‍ය දෛශිකය. හරි? ලියන්න මෙහෙම විශාලත්වය ශුන්‍ය වූ දෛශිකයක් අභිශුන්‍ය දෛශිකයක් ලෙස හැඳින්වේ. අභිශුන්‍ය දෛශිකයක් ලෙස හැඳින්වේ. මේ වගේම ලියන්න. A ධන B තර දෛශිකයක් එන්නේ. A ඍණ B එතෙන්නේ දෛශිකයක්. A ඍණ A. අතර බිඳුව එන්නේ මෙයාට තමයි අපි කියන්නේ මොන දෛශිකය කියලාද? අභිශුන්‍ය දෛශිකය. අභිශුන්‍ය දෛශිකය. හරි? දැන් මෙතන තරුවක් දාලා මේ බලන්න. මේ බලන්න. අපි ගිය සතියේ බහුවස්ත්‍ර නීතිය ඉගෙනගෙන මම ඒකට රූප සටහන් දෙකක් ඇන්දා. ඔන්න පළවෙනි දෛශිකය බලගන්න. දෙවෙනියා තුන්වෙනියා මම ගිහිල්ලා මෙන්න n වෙනි දෛශිකය ඇන්දා. බහුවස්ත්‍ර නීතිය. පටන් ගත්තේ මෙතනින් ඇඳලා ඉවරුනේ මෙතනින් මෙන්න අර n ධන 1 කියන පාදය පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙච්ච තැනට තමයි සංප්‍රයුක්තය තියෙන්නේ. මේ n ධන 1 කියන පාදයෙන් තමයි සංප්‍රයුක්තය පෙන්වන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ළමයි මෙහෙම වෙන්න බැයිද? දැන් අපි දෛශික ටික ඇඳගෙන යනවා. පළවෙනි ඇඳ දෙවෙනි ඇඳ මම කියන්නේ මේකේ ඕනම හැඩයක් එන්න පුළුවන් කියලා ළමයිට නේ. තුන්වෙනි ඇඳ හතරවෙනි ඇඳිනකොට මෙහෙම කැපෙන්න පුළුවන්. ඔහම ගිහිල්ලා n වෙනි දෛශිකය අඳිනකොට බහුවස්ත්‍රය වැහුණොත් chance එකක් තියෙනවනේ. පළවෙනි ඇඳ, දෙවෙනි ඇඳ, තුන්වෙනි ඇඳ, හතරවෙනි ඇඳ ඔහම ගිහිල්ලා දැන් n වෙනි දෛශිකය අඳිනවා. දැන් n ධන 1 කියන පාදයෙන් තමයි සංප්‍රයුක්තය ගන්න ඉන්නේ අපි. හැබැයි ළමයි n වෙනි දෛශිකය අඳිනකොටම හරියටම බහුවස්ත්‍රය වැහුණා. දැන් ඔයගලන්ට තේරෙනවා කීවෙනි පාදයක් මේකේ නැද්ද? n ධන 1 කියලා පාදයක් නැහැ. ඒතර n ධන 1 කියන පාදයෙන් තමයි කවුරු පෙන්වන්නේද? n ධන 1 පාදය නැහැ කියන්නේ මොකක්ද එහෙනම් මේකේ තේරුම? මේ දෛශික පද්ධතියට මොකක් නැහැ කියන එකද? සංප්‍රයුක්ත දෛශිකයක් නැහැ. අපි කියනවා මේ දෛශික පද්ධතියේ සංප්‍රයුක්තය අභිශුන්‍යයි. හරිනේ කාරණේනේ. මේ දෛශික පද්ධතියේ සංප්‍රයුක්තය අභිශුන්‍යයි. right. තරවදල මේ රූප දෙක අඳින්න ටක් කරලා උතන.
දෛශික ටියුට් එකේ අභ්‍යාස වලට පෙරලා ගන්න. දෛශික ටියුට් එකේ අභ්‍යාස වලට පෙරලා ගන්න. කියන්නේ පළවෙනි ඒකකයේ තුන්වෙනි ටියුට් එක. හරි. පොඩක් අහගන්න හැමෝම. කවුරුත් ලියන්න එපා. අහගන්න ළමයි. අභ්‍යාසවල පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පහත දැක්වෙන ඒවායේ සංප්‍රයුක්ත සොයන්න කියලා. එතන තියෙනවා මේ රෝම ඉලක්කම් වලින් ගණන් 13ක් තියෙනවා. හරි? දැන් මේ 13ම අපි පන්තියේ කතා කරන්න හදන්නේ මම කීපයක් කරලා අදහස දෙනවා අගහරියට යනකොට අමාරු ඒවා තියෙන්නේ. ඔයගොල්ලෝ දක්ෂ නම් සේරම ගණන් ටික හරියයි. හැබැයි ඉස්සෙල්ලා අහගන්න. පුළුවන් ළමයිනුත් අහගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක්. දැන් මුල හරිය ලේසි ඒවා තියෙන්නේ. හරි? 2AB ධන 2BC. දැන් මේකේ උත්තරය ඔයගලන්ට නිකම්ම කියත හැකිනේ. මොකද්ද 2AB ධන 2BC? මොකද්ද? 2AC. ඔක අර නිල වශයෙන් හැදිලා තියෙන්නේ මෙහෙමනේ දෙකේ ඉලක්කම එළියට ගත්තාම AB ධන BC 3AB ධන BC කියන්නේ අපි දන්නවා AC. එතනින් තමයි 2AC කියන එක හැදෙන්නේ. හැබැයි මේ පොඩි ගානේ ඇත්තටම ඔක කොහොම පෙන්වන්න ඕනේ නැහැ. හරි? කෙලිම උත්තරේ දාන්න පුළුවන්. දෙවෙනි කොටසේ AB ධන BC ධන CD. අපි දන්නවා AB ධන BC කියන්නේ AC. AC ධන CD. කවුද? AD. ඉතින් මේ දෙන්න ඉස්සෙල්ලා එකතු කරන්නේ නැතුව මේ දෙන්න එකතු කළත් ඔය උත්තරේම තමයි එන්නේ. right? 3 2යි QR ධන 2යි PQ. මේක අර අපි ඉගෙන ගත්ත රටාවට නොවැටුණාට ළමයි දන්නවා මට මේ ස්ථාන දෙක මාරු කරලා ලියත හැකි. Aට B එකතු කරනවා කිව්වත් Bට A එකතු කරනවා කිව්වත් දෙකම එකයි. ඒ අනුව මට මෙයාව ඉස්සරහෙන් ලියලා 2යි PQ. මේ අකුරු මාරු කළා නෙමෙයි. අකුරු මාරු කරන එකයි තැන් මාරු කරන එකයි පටල ගන්න එපා. ලකුණ ප්‍රතිවිරුද්ධ වෙන්නේ ළමයි අකුරු මාරු කළොත්. මම නිකන් තැන් දෙක මාරු කරන්නේ. මෙයාව ඉස්සරහට ගත්තා මෙයාව පිටිපස්සෙන් ලිව්වා. දැන් මේක අපි රටාවට වැටෙනවානේ. AB ධන BC සමාන AC රටාවට වැටෙනවා. මොකද උත්තරේ? 2යි PQ ධන 2යි QR. මොකද උත්තරේ? 2යි PR. මේ වගේ එකක් නේ. හරි? 4 XY ඍණ ZY. මේකත් මොකද්ද කරන්න කියන එක ළමයින්ට තේරෙනවා. මේ අකුරු දෙක මාරු කළොත් ලකුණ ප්‍රතිවිරුද්ධ වෙනවා. එතන මේක XY ධන YZ කියලා ලියත හැකි. දැන් මේක අපි අර ඉගෙනගත්ත රටාවට වැටෙනවා. XY ධන YZ කියන්නේ කවුද? XZ. දැන් මේ බොහොම ලේසි පොඩි ඒවා. හැබැයි පොඩක් අගහරිය ගණන් බලන්නකොනේ. කීයක් තියෙනවද කියලා දෛශික. පටලවල තියෙන හොඳටම. ඒ ඔයගොල්ලෝ දක්ෂ නම් ලියන්න පුළුවන්. හරි. පටන් ගන්න වැඩි.
ළමයි පොඩ්ඩක් ලියන එක නතර කරන්න. පොඩ්ඩක් ලියන එක නතර කරන්න. මොකද මේ ඉතුරු ටික සේරම එකපාරට ඔයගලන්ට බාර දුන්නොත් සමහර ගණන් වලදී ඔයගලන්ට හිතන ආකාරය ගැන ගැටලුවක් තියෙයි. පෙබරන් තව පොඩි උපදේශක් මම දෙන්නම්. ලියන්න එපා කවුරුත් අහගන්න. පස්වෙනි එකේ තියෙනවා AB ධන 2BC ධන CB කියලා. කොල්ලියන්න එපා අහගන්න පොඩ්ඩක්. සමහර මම දන්නවා හදලා ඇති මේ වෙනකොට. මම මේ උත්තරේ නෙමෙයි කියන්න හදන ක්‍රමේ. මුලින්ම ළමයි තේරුම් ගන්න ඕනි මේකේ තියෙන කිසිම දෛශික දෙකක් අපි අර ඉගෙනගත්ත AB ධන BC සමානයි AC කියන රටාවට අනුකූල නැහැ. මෙතන AB සහ BC තිබුණාට සංගුණක වෙනස්. මේ දෙනගෙත් සංගුණක වෙනස්. මේ දෙනගේ සංගුණක සමාන වුණාට මේ රටාවේ දෙන්නෙක් නෙමෙයි. පැහැදිලිනේ? හරි? ඒතර සමහර ගණන් වලදී මේ AB ධන BC සමානයි AC කියන රටාවට එකපාර වැටෙන දෛශික නොතිබෙන්න පුළුවන්. මේක ඒ විදිහේ සරල ගැටලුවක්. මේ රටාවට වැටෙන දෛශික දෙකක් එකපාරට බැලුවට අපිට හොයාගන්න බෑ. එහෙම ගණන් වලදී නිතරම ඔයගොල්ලෝ බලන්න ඕනි පොදු අකුරු වලින් ලියවිච්ච දෛශික තියනවද? පොදු අකුරු වලින්. දැන් මේ දෛශිකයේ ලියවිලා තින්නේ A සහ B අකුරු වලින්. මේ දෛශිකයේ ලියවිලා තින්නේ B සහ C අකුරු වලින්. මේ දෛශිකයේ ලියවිලා තින්නේ තා B සහ C අකුරු වලින්. එහෙනම් මේ දෙන්න අතර සුළු කිරීමක් කරත හැකියි. අපේ රටාවට වැටෙන දෛශික නොමැති ගැටලුවකදී මොකද ඊළඟ ස්ටෙප් එක වෙන්න ඕනි ළමයි බලන්න එකම අකුරු වලින් ලියවිච්ච දෛශික තියනවද? තිබුණොත් ඒ අතර යම් සුළු කිරීමක් කරන්න පුළුවන්. යම් සුළු කිරීම මොකක්ද කියන එක ඕගොල්ලෝ තීරණය කළ යුතුයි. ඒකට ඕගලන්ගේ බුද්ධියත් මේ ගැටලු විසඳන්න යොදා ගන්න එපානේ. දැන් මේක නම් ගොඩක් ළමයින්ට තේරිලා ඇති. මේක මට ලියත හැකි AB ධන 2BC මම මේකේ අකුරු දෙක මාරු කළා මේක මොන BC කරනවද? ඍණ BC කරනවා. AB 2BC ගෙන් BC ගියාම මොකක්ද එන්නේ? BC. AB ධන BC ඔන්න අපේ රටාවට වැටුණා. මොකද සම්ප්‍රයුක්තය AC. හරි. ඔන්න ඔය අදහසත් ඔයගලන්ට වැදගත් වෙයි ගණන් හදාගෙන යද්දී. කරන්න. දැන් ඉතින් ඔයගලන්ගේ සිහි බුද්ධිය සහ උවමනාව මත තමයි ගණන් ටික හැදෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. කොටස් 13ක් තියෙනවා. අග හරියට එනකොට අමාරුයි. පොතේ ලියලා කරන්න ටියුට් එකේම කටු වැඩ කරන්නේ නැහැ කවුරුත්. උත්සාහ කරන්න බැරි වෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. කමක් නැහැ. මං කියලා දෙනවනේ. උත්සාහ කරන්න.
6 AB ධන 2 BC ඔයගොල්ලෝ හදන්න මම ලේසි ඉවර කරලා දාන්න හදන්නේ AB ධන 2 BC ඍණ BA මේකතර අපේ රටාවට වැටෙන දෛශික නෑ එකපාරට එතකොට මං කිව්වේ පොදු අකුරු වලින් ලියවිච්ච දෛශික තියනවද කියලා බලන්න කියලා මෙයා ලියවිලා තියෙන AB වලින් මෙයා BC වලින් මෙයාත් AB වලින් මේ දෙන්න අතර යම් සුළු කිරීමක් කරත හැකි. ඉතින් යම් සුළු කිරීම මොකක්ද කියලා ඔයගලන්ට පේන්න ඕනේ. මේක අකුරු දෙක මාරු කළාම මේක ධන AB වෙනවා. ඒතර ධන AB මෙතනත් AB. ඒතර දෙකයි AB වෙනවනේ. මේ වෙනං උත්තර එකපාර හිතෙන් දැම්මට කමක් නැහැ මේ පොඩි ගණන්නේ. මෙම හදලා පෙන්නන්න ඕනේ. මේක අකුරු දෙක මාරු කළාම මේක ධන වෙනවා. AB. ඒතර AB ධන AB කියන්නේ දෙකයි AB. 2AB ධන 2BC කියන්නේ 2AC. පෙන්වන්න ඕනේ එකපාර දාන්නත් පුළුවන්. හත්වෙනි එකේ 2BC ධන DA ඍණ DC ධන 2AB 2BC ධන DA ඍණ DC ධන 2AB ඔන්න ටිකක් පටලවලනේ ළමයින්ට බලන්න මේ දෙන්න සුළු කරත හැකි. මේ දෙන්නගේ තැන් දෙක මාරු කළොත් නේ 2AB ධන 2BC කියන්නේ මම ඒව මෙහෙම ලියා ගන්නම්. ඔය තැන් මාරු කරලා ලියන්නම ඕනේ නේ. 2AB ධන 2BC කියන්නේ 2AC. 2AC. මේකෙත් ළමයින්ට පේනවා ඉතින් මේ අකුරු දෙක මාරු කළොත් මේක ධන CD වෙනවා. එතකොට මේක අකුරු දෙක මාරු කරලා මේක ධන CD කරලා ඒකේ පිටිපස්සෙන් මේක ලිව්වොත් මොකද වෙන්නේ බලන්න. මේ පිටිපස්සට ගන්නවා කියන අකුරු මාරු කළා නෙමෙයි. CD ධන DA කියන්නේ CA. නේ? CD ධන DA කියන්නේ CA. දැන් මෙතන 2යි AC. ධන CA. දැන් මේ දෙන්න අතර කරන සුළු කිරීම මොකද්ද කියලා පේන්න ඕනේ. මේක නැවතත් මම අකුරු මාරු කළොත් මම මේ පියවර ලිව්වට මේ පුළුවන් දරුවෝ පියවර ලියන්න නැතුව එකපාරට දාන්න පුළුවන් නම් දාන්න ඒකට කමක් නැහැ.
මේක අකුරු දෙක මාරු කළොත් මේක ඍණ AC වෙනවා. දෙක එතකොට 2 AC වලින් AC ගියාම AC. හරිද බලන්න? 2 AB ධන 2 BC කියන්නේ 2 AC. ඍණ DC මම ධන CD කළා. DA ව පිටිපස්සෙන් ලියාගත්තා අකුරු මාරු කළේ නැහැ. CD ධන DA අපේ රටාවට වැටෙනවා CA. මේක ලියනවා ඍණ AC කියලා. 2 AC වලින් AC ගහම AC. කරගෙන යන්න. සමහර ඒවා කැපිලා ගිහිල්ලා අභිෂුණ්‍ය දෛශිකයෙන්වත් පුළුවන්. RQ ඍණ භාගයයි QP ධන 2/3යි QR. අපේ රටාවට වැටෙනේව නෑනේ. කොහොමත් සංගුණක වෙනස්නේ. එකම අකුරු වලින් ලියවිච්ච දෛශික අතර යම් සුළු කිරීමක් කරත හැකියි. මේ දෛශිකයේ ලියවිලා තියෙන R සහ Q අකුරු වලින් මේකත් R සහ Q. මෙන්න මේ දෙන්න අතර යම් සුළු කිරීමක් කරත හැකියි. ඒතර යම් සුළු කිරීම මොකක්ද කියලා ඕගොල්ලෝ තීරණය කළ යුතුයි. ඒකට මෙතනත් උදව්වක් වෙනවා. තව මෙතන 2/3 කියන එක වැඩිනේ නේ. මෙතන සංගුණක 1. 2/3. මේකේ අකුරු මාරු කළොත් මේක ඍණ QR වෙනවා. දැන් මට නම් උත්තරේ පේනවා බලනකොට. ඒතර මට තේරෙනවා මේකෙත් අකුරු මාරු කරන්න වෙනවා කියලා. ඔයගොල්ලෝ දැන් මේ වැඩ ටික සෙයිරම එකපාර කරන්න ඕනත් නැහැ. පියවර කීපයක් විදිහට කළත් කමක් නැහැ. මම මෙයාගේ අකුරු දෙක මාරු කරලා මේක ධන කරලා එයාව ඉස්සරහෙන් ලියා ගන්නවා ධන PQ. right? එයාගේ අකුරුත් මාරු කළා මම එයාව ඉස්සරහටත් ගත්තා. මම දෙවනුව ලියනවා මෙයාව 2/3යි QR. තුන්වෙනුව ලියනවා මෙයාව අකුරු මාරු කළා ඍණ QR. 2/3යි ඒ කියන්නේ එකහමාරනේ. එකහමාරයි QR වලින් QR එකක් ගියාම අපි දන්නවා භාගයයි QR ඉතුරු වෙන්නේ. භාගයයි PQ මේ දෙකෙන් එන්නේ භාගයයි QR. ආමින් අපේ රටාවට වැටෙන දෙන්නෙක් භාගය උනා එළියට ගන්න PQ ධන QR. භාගය එළියට ගත්තම PQ ධන QR. ඒ කියන්නේ PR. එතන භාගයයි PR. මදන සමහර ළමයි මේකේ මේ උත්තරේ අරගෙන ඇති ඍණ භාගයයි RP කියලා. වැරදි නෑ. සමහර ළමයි ඍණ භාගයයි RP කියලා උත්තරේ අරන් ඇති වැරදි නෑ. හැබැයි සාමාන්‍යයෙන් අවසාන උත්තර අර ඍණ වලින් තියන්න එපා ළමයි. ඍණ આવොත් අකුරු මාරු කරලා ධන කරලා තියන්න. යටවෙනි එකනේ. කරගෙන යන්න. වේගය ගැන සැලකිලිමත් වෙන්න.
AB ධන BC කියන්නේ AC, CD ධන DA කියන්නේ CA, AC ධන CA නිකන් අර AA වගේ සමහර ළමයි ලියලා ඇති. ඉතින් AA කියන්නේ තේරුමක් නැහැ ළමයි, එකම අකුරනේ මේ තියෙන්නේ. ඔයාලා පේනවා මේ වෙලා තියෙන්නේ මොකද්ද? AC මේක අකුරු මාරු කළොත් මේක ඍණ AC. AC එකෙන් AC අඩු කළාම අභිශෝණ්‍ය දෛශිකය. තේවේ එකපාර දාන්න පුළුවන් දරුවෝ එකපාර දාන්න මෙහෙම හදලා පෙන්නන්න ඕනේ. හරි? 9 වෙනි කොටසේ ඉන්නේ අභිශෝණ්‍ය දෛශිකය කැපිලා යනවා. අන්තිමට කරන්න. දහය AD ධන 2 DC ධන BA ධන BD ධන 2 CB. AD කියන කෙනත් එක්ක සුළු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද? දැන් මෙතනින් එහාට පොඩ්ඩක් අර පටලවලනේ තියෙන්නේ නේ. ADත් එක්ක සුළු කරන්න පුළුවන් කෙනෙක් බලාගෙන යද්දි මට පෙවුණා මෙයා. හැබැයි දෙන්නගෙත් මේ තැන් මාරු කරන්න වෙනවා. මෙයා ඉස්සෙල්ලා ලියලා එයාගේ පිටිපස්සේ මෙයාව ලිව්වොත් ළමතන BA ධන AD කියලානේ සෙට් වෙන්නේ. BA ධන AD කියන්නේ BD. අන මේ දෙනකින් එනවා BD කියන දෛශිකයනේ. තේරුම් ගන්න. BA ධන AD BD. මට පේනවා තව BD කෙනෙක් මෙතන. ඒකත් මෙතෙන්ට දාලා මම 2යි BD කළා. මේක හදා ගන්න. පොඩක් අර ගත්ත දෛශික ටික මාක් කරලා තියා ගන්න ඕනේ ළමයි නැත්තම් පැටලෙනවා මේ බෑ. දැන් මම මේ තුන් දෙනාම පාවිච්චි කරලා ඉවරයි. BA ධන AD කියන්නේ BD, ABDට මේ BDත් එකතු වුනහම 2යි BD. ඊළඟ මේ දෙන්න
මේ දෙන්න අපේ රටාවට වැටෙන දෙන්නෙක්. 2යි DC ධන 2යි CB. DC ධන CB. DB නේ. දර 2යි DB. මොකද වෙන්නේ කියලා පේනවා මේකෙත් නේ. අභිශුන්‍යයි. මේක අකුරු මාරු කළොත් මේක ඍණ 2යි BD වෙනවා. ඒතර 2යි BD ඍණ 2යි BD. කැපිලා යනවා බිඳුවයි. දැන් මේ ගණන් වල විශේෂයෙන් මෙතනින් එහාට තියෙන ගණන් වලත් ළමයි මේ සුළු කිරීම සඳහා යොදා ගන්න අනුපිළිවෙල අවසාන උත්තරයට බලපාන්නේ නැහැ. දැන් මං ඉස්සෙල්ලා මෙතන සුළු කරගෙන ඉන්නකොට තව කෙනෙක් ඉස්සෙල්ලා මෙතන සුළු කරන්න පුළුවන්. එකම විදිහට සුළු කිරීම ගෙනියන්න ඕනි කියලා නීතියක් නැහැ. හැබැයි ඔයගොල්ලෝ මොන ක්‍රමයකට සුළු කිරීම කළත් හරියට කළොත් අවසානයේට උත්තරේ වෙනස් වෙන්න බෑ. ඒතර කොයි විදිහට සුළු කිරීම කළත් අවසාන උත්තරේ වෙනස් වෙන්න බෑ. එකොළහ කොහොමද අන්තිම ගණන් ටික හදන්න කොහොම හරි පටලවල තියෙන්නේ භාගයයි PQ 2න් 3යි RP ඍණ භාගයයි RQ ඍණ SP භාගයයි PQ ධන 2න් 3යි RP ඍණ භාගයයි RQ ඍණ SP. ඔයගොල්ලෝ හදන්න. එකොළහ හොයාගත්තද ක්‍රමේ? මෙයත් එක්ක සුළු කරන්න සුදුසු කෙනෙක් ඉන්නවද? ඉන්නවනේ. මෙයත් එක්ක මෙයාව සුළු කරත හැකි. ඒ සදා මෙයාගේ අකුරු දෙක මට මාරු කරලා ලියන්න වෙනවා. භාගයයි PQ ධන භාගයයි QR භාගයයි PR මේක අකුරු දෙක මාරු කළොත් භාගයයි PQ ධන භාගයයි QR තර භාගයයි PR ධන 2න් 3යි RP මම මේකත් ධන කරලා ලියා ගන්නවා PS. අපේ රටාවට වැටෙන කවුරුත් මේ තුන් දෙනා අතර නෑ. පොදු අකුරු වලින් ලියවිච්ච දෛශික තියනවද කියලා බලන්න කිව්වා. ඔව් මෙයා ලියවිලා තියෙන්නේ P සහ R වලින් මෙයත් P සහ R වලින්. මේ දෙන අතර යම් සුළු කිරීමක් කරත හැකි. ඒ සුළු කිරීම මොකද්ද කියලා ඔයගලන්ට පේන්න ඕනි. මෙතන 2න් 3යි. මේක ලොකුයි. මේක ඍණ කළා නම් හරි. 2න් 3යි RP
මේක අකුරු දෙක මාරු කරලා ඍණ භාගයයි RP. මේ පියවර ලියන්න ඕනේ නැහැ. පුළුවන් ළමයි එකපාර උත්තරේ ලියන්න. මෙයාව මම ඉස්සරහට ගත්තා. මේකේ අකුරු දෙක මාරු කරලා පස්සට ගත්තා. ඍණ භාගයයි RP. තර දෙකෙන් තුනයි RP වලින් භාගයයි RP ගියාම එක RP එකක් ඉතුරු වෙන්නේ. RP ධන PS. RP ධන PS අපි රටාවට වැටෙනවා. RS. RP ධන PS කියන්නේ RS. හදන්න අන්තිම ගණන් දෙක. අර AB ධන BC සමාන AC කියන ප්‍රතිඵලයෙන් මම කියවනේ අමාරු ගණන් දෙත හැකි කියලානේ. දැන් බේනෝනේ පොඩක් පැටලිලි සහගත ගණන් දෙන්න පුළුවන්. 12 13 හදන්නටක් ගාලා. මේවර සුළු කරන්න කලින් දෛර්ශික ටික හරියට ලියාගත්තද කියලා චෙක් කරන්න නැත්නම් එතන අඩුපාඩුවක් වුණොත් උත්තරේ එන්නේ නැහනේ. AF ධන 2යි ED ධන DC ධන FE ධන BA ධන CB ධන AE ධන DB. හරි. AF එක සුළු කරන්න සුදුසු කෙනෙක් ඉන්නවද? right. මම මෙයාව අඳුරගත්තා. AF ධන FE කියන්නේ AE. තව ලිස්ට් එකේ ඉන්නවද බලන්න AE ලා. ඔව්. මේ ගත්ත අයව මාක් කරගන්න නැත්නම් පැටලෙනවනේ. 2යි AE. AF ධන FE කියන්නේ AE. තව AE කෙනෙක් හිටියා 2යි AE. එතන 2යි AE ව දකින්නකොට මට මෙයාව පේනවා මේ. මං කියවනේ මේ මම සුළු කරන පිළිවෙලටම සුළු කරන්න ඕනේ නැහැ. එක එක විදිවලට සුළු කරත හැකි. ඒ අවසාන උත්තරේ එකම එන්න ඕනේ. 2යි AE මම යත් එක මෙයාව සෙට් කරනවා. 2යි ED. විතර එතනින් මට එනවා මේක අපේ රටාවට වැටෙන දෙන්නෙක් නේ. 2යි AE ධන 2යි ED කියන්නේ 2යි AD. මම ගත්තයි මාක් කරලා තියෙන්නේ. එතකොට වරදින්නේ 2යි AD. ඊළඟට DCත් එක්ක සුළු කරන්න කෙනෙක් ඉන්නවද බලන්න.
මේ ටික හරිනේ. AE sorry AF ධන FE කියන්නේ AE මේ AE ත් එකතු වුනහම ළමයි 2යි AE. ඊළඟට A 2යි AE එක්ක මම 2යි ED ව සුළු කළා. 2යි AD. මේ 2යි AD එත් එක්ක සුළු කරන්න කෙනෙක් අපිට පේන්නේ නැහනේ. තර DC ත් එක්ක සුළු කරන්න කෙනෙක්. DC. මෙයා ඉන්නවනේ. DC. DC ධන CB. අපි රටාවේ දෙන්නෙක් DC ධන CB. DB. මම මෙතනින් යාව ලියාගත්තා DB. මට තව මේ DB කෙනෙක් පේනවා මෙතන. 2යි DB. ගත්තයි මාක් කරගන්න. දැන් 2යි DB මෙතෙන්ට දාපු ගමන් මේක සුළු කරත හැකි කියලා මට පේනවා. 2යි AD ධන 2යි DB. 2යි AB. අපේ රටාවේ දෙන්නෙක් 2යි AD ධන 2යි DB. 2යි AB. මෙතන BA කෙනෙක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. ඊළඟට මේ BA ව මට ලියත හැකි ඍණ AB කියලා. ඍණ AB. අන්තිමට මෙයාව ගත්තේ. 2යි AB වලින් AB ගියාම AB. ඉතින් ඔයගොල්ලෝ මොන විදිහට සුළු කළත් හරියට සුළු කිරීම කළා නම් අවසානයේට මේ උත්තරේ එන්න ඕනේ. වෙනස් වෙන්න බෑ. දහතුන හදන්නටක් ගාලා හදපු නැති ළමයි. CB ධන AB ඍණ AF ධන 2යි DE ඍණ DF ධන 2යි BC ධන CD ධන 2යි EF. CB ත් එක්ක සුළු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? CB 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 මට පේන්නේ මෙයා. ඉතින් අර ඉස්සෙල්ලම මෙයාවම ගන්න ඕනේ කියලා හිම දෙයක් නැහැ. මම අර මෙතන පළවෙනිට මොන ගෙහිච්ච එක්ක ඉන්න නිසා එයාට ගැලපෙන කෙනෙක් ඉන්නවද කියලා බැලුවා. CB ට 2යි BC සුළු කරන්න පුළුවන් නේ. ළමයි දැන් මේක ඍණ BC කළොත් 2යි BC වලින් BC ගියාම එතනින් එනවා එක BC කෙනෙක්. මම කියන්නේ මම ගන්න පිළිවෙලටම ගන්න ඕන කියලා දෙයක් නැහැ. 2යි BC මේක ඍණ BC කළා. එතකොට BC. තව BC ලා කවුරුවත් ඉන්නවද? නැහැ. මට මේ BC ත් එක්ක හවුල් කරත හැකි AB ව. මම AB ව දැම්ම මෙතෙන්ට. AB ධන BC අර ගත්තයි මාක් කරගන්න. නැත්නම් වර්ධිනවා. තර මේ දෙනගෙන් ආපු BC ත් එක්ක මම AB ව සම්බන්ධ කළා. තර AB ධන BC කියන්නේ අපි දන්නවා AC. තව AC ලා කවුරු හරි ඉන්නවද? නැත්නම් AC ත් එක්ක සුළු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මේ FA වත් ඕන මේක ධන FA කරත හැකිනේ. FA වත් ඕන මෙයාත් එක්ක සුළු කරත හැකි. නැත්නම් මේ CD නේ. ඒගොල්ලෝ ගන්නේ මෙයාද කියන එක අනුව උත්තරේ වෙනස් වෙන්නේ නැහැ.
එයාට කැමති කෙනෙක් ගත හැකි. මම CD ගන්නවා. ඒතර AC ත් එක්ක මම සුළු කරනවා CD ව. AC දන CD කියන්නේ AD. තව AD ලා ඉන්නවද? හෝ මේ AD එක්ක සුළු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? AD ත් එක්ක සුළු කරත හැකි මට මෙයාව. මම මෙයාගේ අකුරු දෙක මාරු කරලා මේක FA කරනවා. මේවත් පාවිච්චි කළා. FA දන AD කියන්නේ FD. FD ත් එක්ක සුළු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඉන්නවා. ඍණ DF කියන්නේ අකුරු මාරු කළාම මේ ධන FD. මං යන ඕඩර් එකටම යන්න ඕනේ. ඒතර එයාත් මෙතෙන්ට ආවම 2 FD. දෙකයි FD. ඊළඟට මේ 2 FD ත් එක්ක මට මෙයාව සුළු කරත හැකි. 2 FD ගාවට මම මෙයාව දානවා. 2 DE. 2 FD දන 2 DE. 2 FE. මෙතන 2 EF. ඒ කියන්නේ ඍණ 2 FE. කීයද උත්තරේ? අභිශුන්‍යයි. ඔයගොල්ලෝ මොන අනුපිළිවෙලට ගියත් තමයි හරියට සුළු කළොත් අන්තිමට මේ උත්තරේ එන්න ඕනේ. දෙවෙනි ගාන කියවන්න ඔතන අභ්‍යාසවල. දෙවෙනි ගාන කියවන්න. පහත දී ඇති රූපවල පාද මගින් කවුරුත් කරන්න එපා ළමයි අහගන්න පොඩ්ඩක්. දෙවෙනි ගාන පහත දී ඇති රූපවල පාද මගින් විශාලත්වය හා දිශාවතින් දැක්වෙන බල පද්ධතිවල සංප්‍රයුක්තය සොයන්න. පොඩක් අහගන්න. පහත දී ඇති රූපවල පාද මගින් විශාලත්වය හා දිශාවතින් දැක්වෙන බල පද්ධතිවල සංප්‍රයුක්තය සොයන්න. මෙතන තියෙනවා මේ රූප සටහන් 10කින් දීපු ගැටලු 10ක්. මේ ගණන් වලදී කරන්නේ මේකයි. පළවෙනි එකේ තියෙනවා ABC. right? ගාන කියන හැටියට මේ ළමයි මේ බල පද්ධතියක්ලු. පහත දී ඇති රූපවල පාද මගින් විශාලත්වය හා දිශාවතින් දැක්වෙන බල පද්ධති තියෙන්නේ. ඉතින් බල කියන්නේ දෛශික. ඒවයේ සංප්‍රයුක්තය හොයන්න කියලා කියන්නේ. එතන මේ જાතිය ගැටලුවක් විසඳන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ දීලා තියෙන දෛශික ටික අපි වෙනම ලියා ගන්නවා. ඔයගොල්ලෝ අහගන්න ඉස්සෙල්ලා. BA AC BC මෙයා BA මෙයා AC මෙයා BC. මම දෛශික ටික ලියා ගත්තා. එවේ සංප්‍රයුක්තය සොයන්න. සංප්‍රයුක්තය කියන්නේ එකතුව. BA ධන AC කියන්නේ BC. BC ධන BC කියන්නේ 2 BC. දැන් මෙහෙමනම් මේ જાතිය ගානක් ළමෙක් හදන්නේ
ඔයගලන්ට පේනවා මේක අර කලින් පළවෙනි ගානේ හදපු ඒ රටාවටමනේ වැටුනේ. පළවෙනි ගානේ හදපු රටාවටමයි වැටුනේ. ඉතින් මෙහෙම කළාට කිසි වැරද්දක් නැහැ. මෙහෙම ඔයගලන්ට උත්තරයට යන්න පුළුවන්. නිදහස තියෙනවා. හැබැයි ළමයි ඔයගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ මෙහෙම ලියන්නේ නැතුව මේ රූප සටහන දිහා බලලා එකපාර උත්තරේ කියන්න. අර එහෙම ලියලා හැදුවට කමක් නැහැ. හැබැයි උසස් පෙළදී ඔයගලන්ගෙන් බලාපොරොත්තු වෙනවා එහෙම ලියන්නේ නැතුව මේ රූපය දිහා බලලා එකපාර උත්තරේ කියන එක. දැන් මේ රූප සටහනක් දිහා බලලා එකපාර උත්තරේ කියනකොට මොකද්ද අපි හිතන්න ඕනි විදිහ? කලින් ගණන් වලත් මං හිතන්න ඕනි විදිහක් ගැන කිව්වේනේ. අර අපේ AB ධන BC සමාන AC රටාවට වැටෙන්නේ නැත්තම් ඊළඟට පොදු අකුරු වලින් ලියවිච්ච අය ඉන්නවාද? එහෙම අපි හිතන විදිහක් තියෙනවා. ඒ වගේ මේක අර වෙනම ලියලා සුළු කරන්නේ නැත්තම් මොකක්ද අපි හිතන්න ඕනි විදිහ? හිතන්නේ බහුවස්ත්‍ර නියමයෙන්. බලන්නේ අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික තියනවද? ඒවැ සංගුණක සමානද? හොඳට අහගෙන ඉන්න. දැන් මේ වගේ දෛශික ටිකක් තිබුණොත් මේ දෛශික ටිකේ සංප්‍රයුක්තය ළමයි දන්නවා AE AB BC CD DE අනුපිළිවෙලට ගියේ පටන් ගත්තේ මෙතනින් ඉවරුනේ මෙතනින් නම් සංප්‍රයුක්තයේ AE අනුපිළිවෙලට ඇඳෙන්න ඕනේ. තව දෙයක් සංගුණක සමාන වෙන්නත් ඕනේ. දැන් සමහර ගණන් තියනවා ළමයි දෙවෙනි ගානේ කොටස් 10 නෙමෙයි වෙන ගණන් තියෙනවා. ඒ ගැටලුව ඉදිරිපත් කරන කෙනා මෙතන ලියනවා මොකක් හරි නමක්. 2යි AB 3යි BC CD නිකන් හිතන්න බරුවට 5යි DE දැන් එයා එහෙම නමක් ලිව්වොත් අපිට ඒක ප්‍රශ්න කරන්න බෑ. දැන් මෙහෙම නමක් ලිව්වේ නැත්තම් එයා අපි හිතන්නේ මේ හැම පාදයකම අර එක්කෙනා ගානේ ඉන්නවා කියලා. ඒතර නම ලියලා නැත්තම් අපි ගන්නෙ මේක කවුරු කියලාද? AB. අපි හිතන්නේ නෑනේ මෙතන 2යි AB ඉන්නවා කියලා. මෙතන 2යි AB ඉන්නවා කියලා ගාන හදන කෙනාට දෙන්න ඕන නම් එයා ඒක ලියන්න ඕනි. එහෙම ලියලා නැත්තම් ළමයි තේරුම් ගන්න එක්කෙනෙක් ඒ කියන්නේ සංගුණක එකයි එක්කෙනෙක් ඉන්නවා කියලායි අපි සලකන්නේ. එතන අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික තියෙන්න ඕනේ සංගුණක සමාන වෙන්න ඕනේ. දැන් මෙහෙම තිබුණොත් 2යි AB 2යි BC 2යි CD 2යි DE අනුපිළිවෙලට යනවා. අනුපිළිවෙල කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවනේ මේ විදිහ. අනුපිළිවෙල කියන්නේ එකක් ඇඳලා ඉවර වෙච්ච තැනින් අනිත් එක පටන් ගන්නවා. අනුපිළිවෙලට යනවා. සංගුණක සමානයි. අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික තියෙනවා නම් සංගුණක සමාන නම් ඒ දෛශික ටික ඇඳෙන්න පටන් ගත්තේ කොතනින්ද? ඇඳිලා ඉවරුනේ කොතනින්ද? පටන් ගත්ත තැන ඉඳන් ඉවර වෙච්ච තැනට ඒ සෙට් එකේ සංප්‍රයුක්තය නිතරම තියෙනවා. හැබැයි ළමයිට තියෙනවා මේකේ දැන් 2යි AB 2යි BC 2යි CD 2යි DE එහෙනම් මොකද්ද මේ සෙට් එකේ සංප්‍රයුක්තය වෙන්න ඕනේ? 2යි AE. මෙන්න මේ විදිහට බහුවස්ත්‍ර නීතියට අනුව අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික තියනවද සංගුණක සමානද කියන එකයි මේ රූප සටහන් වලින් උත්තර වලට එනකොට අපි හිතන ක්‍රමය. අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික තියනවද සංගුණක සමානද? දැන් මේකේ උත්තරය අපි දන්නවා. නමුත් අර ක්‍රමයේ හිතන්නකෝ මේකේ. කො අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික මේක තියනවද? BA සහ BC කියන්නේ අනුපිළිවෙලට ඇඳිච්ච දෙන්නෙක් නෙමෙයි. එකෙනෙක් ඉවර වෙච්ච තැනින් අනිත් එකන පටන් ගන්නන්නේ. AC සහ BC කියන්නේ අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික දෙකක් නෙමෙයි. දෙන්නම එක තැනින් ඉවර වෙලා තියෙන්නේ. අපිට වෙනවා මේකේ අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික දෙකක් තියෙනවා.
BA සහ AC. පටන් ගත්තේ මෙතනින්. ඉවරුනේ මෙතනින්. එහෙනම් මොකද මේ දෙන්නගේ සංප්‍රයුක්තය BC. හැබැයි මේ දෙන්නගේ සංප්‍රයුක්තය වෙච්ච BC ට අමතරව මුල ඉඳලා මෙතන හිටපු BC කෙනෙකුත් හිටියා. මේ දෙන්නගේ සංප්‍රයුක්තය වෙච්ච BC ට අමතරව මුල ඉඳලා මෙතන හිටපු මේ BC කෙනෙකුත් හිටියා. එහෙනම් මොකද්ද අවසාන සංප්‍රයුක්තය වෙන්නේ 2යි BC. පොඩි ගණන්. හැබැයි අර ක්‍රමයක් ඔලුවට දාගන්න. මොකද මේවෙන් තමයි අමාරු ගණනුත් එන්නේ. දැන් දෙවෙනි එක ගත්තොත් මේ බලන්න. A B C D. දෛශික පහක් තියෙනවා. බල පහක්. 1 2 3 4 5යි. අහගන්න. පස් දෙනාගේ නම් ටික වෙනම පැත්තක ලියලා සුළු කරන්නත් පුළුවන්. දැන් ඒක නෙමෙයිනේ මම බලාපොරොත්තු වෙන්නේ. රූපය දිහා බලලා එකපාර උත්තරය කියන්න ඕනි. රූපය දිහා බලලා එකපාර උත්තරය කියනකොට මොකක්ද හිතන ක්‍රමය? අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික තියනවාද සංගුණක සමානද? 1 2 3 4යි. මම මෙතනින් පටන් ගත්ත කියලා හිතන්න. අර මෙතනින්ම නෙමෙයි ඔයගලට ඕන මෙතනින් හිතන්න පටන් ගන්න. මෙතනින් ඕන විදිහක්. හරි? මම මෙතනින් පටන් ගත්තොත් 1 2 3 4යි. මේ හතර දෙනා අනුපිළිවෙලට ඇඳිලා තියෙන්නේ. සංගුණක සමාන 1යි කියලානේ ගන්නෙ. හැබැයි පොඩි විශේෂත්වයකුත් තියෙනවනේ. ඒ හතර දෙනා කැරකිලා පටන් ගත්ත තැනටම ආවා. දැන් මේ ගැන ඔයගලන්ට අදහසක් ඔළුවේ තියෙන්න ඕනේ. ළමයි මොකද කියන්නේ මේ හතර දෙනාගේ සංප්‍රයුක්ත මේ හතර දෙනාගේ සේරම නෙමෙයි. මේ හතර දෙනාගේ සංප්‍රයුක්තය ගැන මොකද කියන්නේ? අභිශුන්‍යයි. මේ හතර දෙනා කැන්සල් වෙනවා. කවුද ඉතින් එතකොට ඉතුරු වෙන්නේ? එහෙනම් මේ පස් දෙනාගේම සංප්‍රයුක්තය කාටද සමාන වෙන්නේ? D8ට. right. ටියුට් එකේම ආයි රූප අඳින්න එපා. හරි? ටියුට් එකේම ගැටලුව අසල උත්තර ටික දාගෙන යන්න බලන්න. කොළමයි ගානට අවධානයෙන් කරන්න. ගාන ඉවර කරලා කතා කරමු. ඉස්සලා කොටස් 10ම හරි ගස්සට ඉන්න හරියට කරලා ඉන්න. අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික තියනවද සංගුණක සමානද? ඔක තමයි බලාගෙන යන්නේ. අනුපිළිවෙල විතරක් නෙමේ සංගුණක ගැනත් හිතන්න. දැන් ඔය ගණන් ටිකේ නම් සේරම සංගුණක එකයි. ඒක නිසා ලේසි. අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික තියනවද සංගුණක සමානද? තේම අනුපිළිවෙලට ඇඳිච්ච දෛශික තිබුණොත් රේ වඳින්න පටන් ගත්ත තැන ඉඳලා ඇඳලා ඉවර වෙන තැනට තමයි ඒගොල්ලන්ගේ සංප්‍රයුක්තය තියෙන්නේ.
ඔය ටික නම් අමාරු නැහැ. ඒක අර සවිදි ෂඩාශ්‍රයයක පැටලිලි සහිත නම් ඒක අතහැරලා අනිත් ඒවා ටික හරි කරන්නකෝ. පැත්තක ලියලා සුළු කරනවට වඩා මේක නිකන් රූපේ බලාගෙන කියන එක ලේසියි කියන එක ළමයිට තේරෙන්න ඕනේ. මේ දෙන්න අනුපිළිවෙලට ඇඳිලා තියෙනවා. පටන් ගත්ත A වලින් ඉවර වෙන්නේ C වලින්. එතකොට ඒ දෙන්නගෙන් AC එනවා. මේ දෙන්නත් අනුපිළිවෙලට ඇඳිලා තියෙනවා. පටන් ගන්න A වලින් ඉවර වෙන්නේ C වලින්. එතකොට ඒ දෙන්නගෙනුත් AC එකක් එනවා. දෙකයි AC. ඔගොල්ලෝ ඉවර කරන්න බෝඩ් එක බලන්න ඕනේ. එකයි දෙකයි තුනයි. එක එක විදිවලට හිතන්න පුළුවන්. මං හිතන විදිහම නෙමෙයි. මේ තුන් දෙනා අනුපිළිවෙලට ගිහිල්ලා තියෙනවා සංගුණක සමානයි පටන් ගත්ත තැනටම එනවා. ඒ නිසා මේ තුන් දෙනා කැන්සල් වෙනවා. අහගන්න. මේ තුන් දෙනා කැන්සල් වෙනවා. ඒතර ඉතුරු වෙන්නේ මේ දෙන්න විතරයි. මේ දෙන්න අනුපිළිවෙලට ඇඳලා තියෙනවා සංගුණක සමානයි පටන් ගන්න D වලින් ඉවර වෙන්නේ B වලින්. නම් මේ දෙන්නනේ මේ දෙන්නගේ සංප්‍රයුක්තය වෙන්නේ DB. මේ තුන් දෙනා කැන්සල් වුණා. මේ දෙන්න විතරයි ඉතුරුනේ. ඒ දෙන්න අනුපිළිවෙලට ගිහිල්ලා මෙතන ඉඳලා මෙතෙන්ට ආවේ. DB. ඉතින් කොහොම ගත්තත් නේ මේ තුන් දෙනා කැන්සල් වෙනවා කියලා ගන්නවා වගේ තව කෙනෙකුට පුළුවන් වුණා මේ පැත්තේ මේ තුන් දෙනා කැන්සල් වෙනවා කියලා ගන්න. ඒත් එන්නේ මේ දෙන්නනේ එතකොට නේ කොහොමත් උත්තරේ DB. පස්වෙනි එක එකයි දෙකයි තුනයි හතරයි. මේ හතර දෙනා අනුපිළිවෙලට ගිහිල්ලා තියෙනවා සංගුණක සමානයි පටන් ගත්ත A වලින් ඉවරුනේ B වලින්. එහෙනම් මේ හතර දෙනාගේ සංප්‍රයුක්තය AB. ඊට අමතරව මේ දෙන්න අනුපිළිවෙලට ගිහිල්ලා තියෙනවා සංගුණක සමානයි ඒ දෙන්නත් පටන් ගත්ත A වලින් ඉවර වෙන්නේ B වලින්. මේ දෙන්න කෙනුත් එනවා තව AB කෙනෙක්. එනොත් දෙකයි AB. හය එකයි දෙකයි තුනයි හතරයි. මේ හතර දෙනා අනුපිළිවෙලට ගිහිල්ලා තියෙනවා සංගුණක සමානයි පටන් ගත්ත E වලින් ඉවරුනේ C වලින්. එහෙනම් මේ හතර දෙනාගෙන් එනවා එක EC දෛශිකයක්. ඊළඟ මේ දෙන්න අනුපිළිවෙලට ගිහිල්ලා තියෙනවා සංගුණක සමානයි පටන් ගත්ත E වලින් ඉවරුනේ C වලින්. මේ දෙන්නගෙනුත් එනවා එක EC එකක්.
එකෙන් සේරම 2යි easy. ඉවර කරන්න කොටස් 10ම හත්වෙනි එකේ 1යි 2යි 3යි කතා නතර කරන්න. මොකද මේ ഘോഷාව එකයි 2යි 3යි 4යි 5යි 6යි මේ 6 දෙනා අනුපිළිවෙලට ගිහිල්ලා තියෙනවා. සංගුණක සමානයි පටන් ගත්ත තැනටම ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ 6 දෙනා අපි දන්නවා අභිශුන්‍යයි. කැන්සල් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ මේ දෙන්න විතරයි. ඒ දෙන්නත් අනුපිළිවෙලට ගිහිල්ලා තියෙනවා. ඔය අනුපිළිවෙල කියන්නේ එකක් ඉවර වෙච්ච තැනින් අනිත් එක අඳින්න පටන් ගන්න තියෙනවානේ. ඒතර මේ දෙන්නත් අනුපිළිවෙලට ගිහිල්ලා තියෙනවා. සංගුණක සමානයි. පටන් ගත්තේ A වලින් ඉවර වෙන්නේ B වලින්. එහෙනම් මේ දෙන්නගේ සංප්‍රයුක්තේ B. අර 6 දෙනා කැපිලා ගියානේ. ඒතර ඉතුරු වෙන්නේ එච්චරයි. අට මෙච්චරයි දෛශික දාලා තියෙන්නේ. A B මේක නේද සමාලමෙන්ට පොඩ්ඩක් ගැටලු සහගත උනේ. හැබැයි මේ එතන විශේෂයෙන් කියලා තියෙනවා මේක සවිදි ෂඩස්රයක්. ඔයගොල්ලෝ දන්නවා සවිදි ෂඩස්රයක මේ අභ්‍යන්තර විකර්ණ තුන ඇන්දොත් හරි ලස්සනට මේක මේ සමපාද ත්‍රිකෝණ 6කට කැඩෙනවා කියන කාරණේ. ඒකතන මේ ලක්ෂ්‍ය මේ කේන්ද්‍රය O කියලා. එම් දාගන්න ඕන නැහැ. දැන් බලන්නකොට උත්තරේ පේන්නේ නැද්ද? මේක අර අපි කතා කරපු රටාවෙන් එහාට ගිය ගැටලුවක් නේ. හැබැයි මේ අභ්‍යන්තර විකර්ණ ඇන්දර පස්සේ ඔයගලන්ට තේරෙන්න ඕනේ මේ බලන්න. මේ සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍ර නියමයට අනුව මේ දෙන්නගේ සංප්‍රයුක්තය මේ විකර්ණයෙන් පෙන්වන්නේ AO. මේ සමාන්තරාශ්‍රය. සමාන්තරාශ්‍ර නියමයට අනුව මේ දෙන්නගේ සංප්‍රයුක්තය මේ විකර්ණයෙන් පෙන්වන්නේ OD. මේ දෙන්නගේ සංප්‍රයුක්තය AO. මේ දෙන්නගේ සංප්‍රයුක්තය OD. එන මොකද මේ සමස්ත සංප්‍රයුක්තය AO ධන OD. ඒ කියන්නේ AD. AD. මේ 5 දෙනා කැන්සල් වෙනවා.
AC නේ. මේවා නම් ලේසියිනේ. 10 බලන්න අවසානයක එක එක විදිවලට උත්තරයට යත හැකි 1 2 3 4යි කොහගන්න 1 2 3 4යි මේ හතර දෙනා අනුපිළිවෙලට ගිහිල්ලා තියෙනවා සංගුණක සමානයි පටන් ගත්ත තැනට මේනවා මේ හතර දෙනා කැන්සල් ඉතුරු වෙන්නේ මේ තුන් දෙනා විතරයි එක එක විදිවලට හිතන්න පුළුවන් හරි මේ තුන් දෙනා අනුපිළිවෙලට ගිහිල්ලා තියෙනවා සංගුණක සමානයි පටන් ගන්න C වලින් ඉවර වෙන්නේ D වලින් මොකද මේ තුන් දෙනාගේ සංප්‍රයුක්තය CD